සක් නංගී මල්ලි ඉතින් අද මම කතා කරන්නේ ESBM ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව. ඉතින් මේ ESBM ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මේකේ අධ්‍යාපන සිසුකම් කොහොමද මේකට ඇප්ලයි කරන්නේ, මේක කරලා මොනවද කරන්නේ, ජොබ් ෆීල්ඩ් එකේ ජොබ් තියෙනවද කියන එක මම කතා කරා කලින් වීඩියෝ එක. ඒක ඔයාලා බලන්න නැත්නම් අපේ channel එකේ බලන්න අනිවාර්යෙන්ම. හරි, අද කතා කරන්නේ කොහොමද මේ ESBM ප්‍රෝග්‍රෑම් එකට ඔයා ඇප්ලිකේෂන් එකක් දාලා මේකට මේ කෝස් එක හදාරන්නේ. ඒ කියන්නේ කොහොමද මේක කරන්න කියන එක. ඉතින් ඔයාලට කරන්න තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්න විතරයි. රුපියල් 500ක හෝ 600ක ගාස්තුවක් තමයි ඔයාලට අය වෙන්නේ මේකට. ඇප්ලිකේෂන් එක දාන්න. ඉතින් ඔයාලට මේක දැන් බලා ගන්න පුළුවන්. අයිදියුම් කිරීමේ කාලය දීලා තිබුණා මැයි 2025 මැයි 5 වෙනිදා ඉඳලා 2025 ජූනි 21 දක්වා. ඒ කියන්නේ අද දවසේ මේ වීඩියෝ එක එකතු කරන අන්තිම දවසේ තමයි ඔයාලට ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ. හරි, ඔයා මේ වෙද්දී O level ඉවර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, O level කරන කෙනෙක් වෙන්න පුළුවන්, A level ඉවර වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් A level වලට තර්ඩ් ෂයි යන කෙනෙක් හරි සෙකන්ඩ් ෂයි කරන කෙනෙක් වෙන්න හරි පුළුවන්. හරි, ඔයා මේ කෝස් එකට අනිවාර්යෙන් ඇප්ලිකේෂන් එකක් දාන්න. ඔයා A level කියන්නේ ඔයාට තර්ඩ් ෂයි කරන්නේ ඔයා කලින් ෂයි දෙකම A level ෆේල් වුණා, මේ ෂයි එකත් ෆේල් වෙන්න පුළුවන් කියලා ඉඳාගෙන ඉන්නවා නම්, කොමර්ස් හරි මැත්ස් හරි බයෝ කරලා හරි ආර්ට් කරලා හරි ඉන්නවා නම් ඔයාට පුළුවන් මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඒක දාලා තියන්න ඔයාගේ රුපියල් 500ක් වියදම් වෙන්න පුළුවන්. නමුත් ඔයාට මේ කෝස් එකට නැවත ආයෙ රෙජිස්ටර් වෙන්න තව අවුරුද්දක් බලන් ඉන්න වෙනවා. හරි, ඉතින් අපි කොහොමද බලමු මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඔයා කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා සර්ච් කරන්න OUSL කියලා. OUSL. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ The Open University of Sri Lanka කියලා තියෙනවා. මෙන්න මේ සයිට් එක තමයි ඔයාලට ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. මෙන්න මෙතන ටච් කරගන්න. හරි, දැන් ඔයා මේක ෆෝන් එකෙන් නම් ඇප්ලිකේෂන් එකක් දාන්නේ නැත්නම් ඩෙස්ක්ටොප් එකෙන් දානවා නම් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම ෆෝන් හැමෝටම තියෙන හින්දා ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එකක් දාන්නේ කොහොමද? ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද කියන එක අද මම කතා කරනවා. වීඩියෝ එක අවධානයෙන් බලන්න. වීඩියෝ එක තව ළමයින්ට ෂෙයා කරන්න පුළුවන් නම් මේ වෙලාවේ ලොකු උදව්වක්. මොකද සමහරක් අය එක එක විදිහේ කෝස් කරනවා. ඉතින් ඔයාට මෙන්න මේ හරහා මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මේ සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එක කරලා ඔයාට ඩිග්‍රියක් ගන්න පුළුවන්. කළමනාකරන ඩිග්‍රියක් ගන්නත් පුළුවන්. ඔයාට නැත්තම් වෙනත් ප්‍රාථමික අධ්‍යාපනයේදී නැත්තම් ඔයාට ටීචර් කෙනෙක් වෙන්න ආසාවක්, ගුරුවරයෙක් වෙන්න ආසාවක් තියෙනවා නම් ඔයාට ඒකටත් මේක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයා මේ එක්සෑම් එක පාස් වෙන්න ඕන. මේකෙත් තියෙනවා එක්සෑම් එකක්. මේක ඔයා මුදල් ගෙවු පමණින් ඔයාට මේ සර්ටිෆිකේට් කෝස් එක ඔයාට පාස් එක ලබා දෙන්නේ නැහැ. ඔයා මේ එක්සෑම් එකට පාඩම් කරලා සබ්ජෙක්ට් 8ක් තියෙනවා. සබ්ජෙක්ට් 8ම S පාසස් හරි නැත්නම් ඊට වැඩිය පාසස් එකක් ගන්න පුළුවන්. හරි, ඔයාට මේකට මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඉරිකෑලි තුනක් ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ටච් කරගන්න. හරි, දැන් මේ විදිහට ඕපන් වෙනවා. මෙතන පළවෙනියට හෝම් කියලා බලා ගන්න පුළුවන්. දෙවෙනියට ප්‍රෝග්‍රෑම් කියලා බලා ගන්න පුළුවන්. ලින්ක්ස් කියලා තියෙනවා, ස්ටුඩන්ට් කියලා තියෙනවා. මෙන්න මෙතනට එද්දි ඇප්ලයි ඔන්ලයින් කියලා තියෙනවා. මෙන්න මෙතන එකපාරක් ටච් කරගන්න මේ ඇප්ලයි ඔන්ලයින් කියන තැන. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක zoom කරලා පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා Advanced Certificate Entrepreneurship and Small Business Management 2025-26 කියලා. හරිද? ඉතින් මෙන්න මේ කෝස් එකට තමයි ඔයා ඇප්ලිකේෂන් එකක් දාන්න ඕන. ඉතින් මෙන්න මේ ලින්ක් එකට ඔයා එකපාරක් ටච් කරගන්න. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔන්ලයින් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එකේ මෙන්න මේ විදිහට ඔයා account එකක් හදා ගන්න ඕන. දැන් ඔයා account එකක් මේකේ හදලා නැත්නම් account එකක් හදා ගන්න නම් ඔයා මේ create new account කියන එක ටච් කරගන්න ඕන. මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා නැත්නම් මෙන්න මෙතනක් තියෙනවා. ඔයාට මේ දෙකෙන් එකක් ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාට new user creation කියලා පෙන්නනවා. මේකේ තියෙනවා මෙම දත්ත අනිවාර්යෙන් ඇතුළත් කරන්න කියලා තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඉස්සෙල්ලම ඔයාගේ user name එකක් දෙන්න ඕන මෙතනට. හරිද? ඊට පස්සේ password එකකුත් දෙන්න. ඉලක්කම් හයක password එකක් දෙන්න. මේ password එක නැවතත් confirm password එක විදිහට දෙන්න. හරි, ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ආවට පස්සේ තියෙනවා වැදගත් කියලා. ඔබගේ user name සහ password සුරක්ෂිතව මතක තබා ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මම zoom කරලා පෙන්නන්නම්. title එක දෙන්න තියෙනවා. හරිද? සිලෙක්ට් කියලා තයින් සිලෙක්ට් කරගන්න තියෙන්නේ මම ඔබේ සිලෙක්ට් කරලා පෙන්නන්නම්. මෙතන සිලෙක්ට් කියලා තියෙනවා Mrs. MR ඊට පස්සේ Mrs. ඔය විදිහට තියෙනවා. ඉතින් මෙතන ඔයාලට MR දෙන්න පුළුවන්. නැත්තම් Mrs. දෙන්න පුළුවන්. මම මෙතන MR දෙනවා. පිරිමි ගෑනෝ මේ විදිහට තියෙන. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ABC කියලා. example. ඔයාලට මෙතන ඔයාගේ නමේ ඉංග්‍රීසි අකුරු ටික දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නම දෙන්න පුළුවන්. ABC කියලා තියෙන එතන ඔයාලට දෙන්න පුළුවන්. ඔයාගේ නමේ මුල් කොටස. ඒ කියන්නේ ඔයා WK චතුරංග නම් WK චතුරංග කියලා මෙන්න මෙතනට මේ ඊතලයක් පෙන්නන තියෙන්නේ. අන්න එතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ last name එක. ඒ කියන්නේ දැන් ඔයා WA චතුරංග කියන එක දුන්නට පස්සේ last name එක දෙනවා. චතුරංග කවිස්ක තමයි ඔගේ සම්පූර්ණ නම. කවිස්ක කියන කොටස තමයි last name එක ඔයාගේ. නමේ අන්තිම කොටස. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඔබගේ ලිපිනයේ පළමු කොටස ලබා දෙන්න කියලා. මේ තියෙන්නේ address එක. ඔයාගේ ලිපිනයේ පළමු කොටස මෙතනට දෙන්න. ඊට පස්සේ දෙවෙනි කොටස, තුන්වෙනි කොටස මෙතනට දෙන්න.
හරි ඊට පස්සේ උඩ කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා වගේ දිස්ත්‍රික් එක ලබා දෙන්න කියලා. මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයාට මේ ඊතලේ ටච් කරලා පල්ලෙහාට ඔයාගේ දිස්ත්‍රික් එක ඔහටද කියලා දෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ මෙතන date of birthday එකේ birthday එකේ year එක සිලෙක්ට් කරගන්න, month එක සිලෙක්ට් කරගන්න, day එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ gender එක දෙන්න පුළුවන්. ඔයාට male ද female ද කියලා. email එකක් දෙන්න වැඩ කරන email address එකක්. මොකද මේ email address එක ඉස්සරහට ගොඩක් වටිනවා. මේ email එකට තමයි ඔයාට මේ application එක දැම්මට පස්සේ ඔයාට orientation එකක් තියෙනවා. මේ course එක සම්බන්ධව විස්තර ලබා දෙනවා. එදාට ඔයා ළඟම තියෙන center එකට යන්න පුළුවන්. ඔයා කැමති නම් නාවල center එකට නාවලට යන්න උනත් ඔයාට පුළුවන්. නාවල main campus එක තමයි තියෙන්නේ Open University. හරි ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර් එකක් කියලා එකක් තියෙනවා. ඒකත් ඔයා ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න වැඩ කරන ටෙලිෆෝන් නම්බර් එකක්. හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ගෙදර ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ country එක කොහොමත් ඔයා ශ්‍රී ලංකාවේ ඉන්නේ. ශ්‍රී ලංකන් කියලා ඔටෝමැටිකලි සිලෙක්ට් කරලා දින එක වෙනස් කරන්න යන්න එපා. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉහත සඳහන් තොරතුරු මා දන්නා පරිදි නිවැරදිව බව සඳහන් කරමි කියලා මෙතන තියෙනවා. මෙන්න මෙතන ටික් එක දාගන්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා create account කියලා. මෙන්න මෙතන මේ create account කියන එක ඔයා ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාට automatically මෙතනදී process වෙලා ඔයාගේ account එක create වෙනවා. ඊට පස්සේ ඔයා මුලින් සඳහන් කරා username password. ඊට පස්සේ ඔයා login වෙනකොට ඔයාගේ username password දීලා login වෙන්න පුළුවන්. හරි. ඔයා මේ විදිහට details fill කරාට පස්සේ create account කේන්දර touch කරාට පස්සේ ඔයාට මෙන්න මෙතනට නැවතත් login වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන් තියෙන මේ advanced certificate in entrepreneurship and small business management 2025 කියන එක touch කරගන්න. හරි ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට කරන්න දෙන්නේ ඔයා කලින් ඔයා fill කරගත්ත username එකයි password එකයි මෙතන type කරලා login button එක touch කරගන්න. හරි දැන් ඔයා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ නමේ මුළු කොටස ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනෙන් පෙන්නනවා. ඒක ඔයාගේ හරියද කියලා බලා ගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා add new application කියලා. මෙන්න මෙතන touch කරගන්න. හරි. ඔයා දැන් මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට කරන්න තියෙනවට බලා ගන්න පුළුවන් online application කියලා එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට select කරගන්න මෙන්න මෙතනින් select කරගන්න ඕන ඔයා කරන program එක. දැන් අපි කරන්නේ advanced certificate entrepreneurs and small business management කියන certificate course එක මෙතනින් select කරගන්න ඕන. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා නැවතත් center එක. ඔයා මේක කරන්න කැමති ඔයාගේ ළඟම තියෙන center එක මෙන්න මෙතනින් select කරගන්න පුළුවන්. මම මෙතන දාලා දෙන්නේ Candy කියලා. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා program එක medium එක. මෙතනින් ඔයාට ඒක select කරගන්න පුළුවන් සිංහලද tamilද නැත්නම් ඉංග්‍රීසි වලින්ද කියන මෙතන select කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිකුත් විස්තර වල බලා ගන්න පුළුවන් automatically select වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා තව add කරගන්න තියෙන්නේ ඔයාගේ O level result එක. ඊට පස්සේ A level result එක. A level result එක ඔයාලා නැති වුණත් කමක් නැහැ. ඔයා fail වෙච්ච කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයාලා අනිවාර්යයෙන්ම O level තියෙන්න ඕන. O level C passes 6ක් නැත්නම් S passes ඒක ඔයාට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා යාළගේ ඔෆිස් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා ඔයාට මේ සම්බන්ධව දැනගන්න පුළුවන් වැඩි විස්තර. හරි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයා පල්ලෙහාට එන්න. හරි මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා apply and pay කියලා. හරිද? මෙන්න මෙතන තමයි ඔයා ටච් කරගන්න ඕන දැන්. ඔයා මේ details ඔක්කොම fill කරගන්න work experience තියෙනවා නම් qualification තියෙනවා නම් ඒ ඔක්කොම fill කරගෙන මේ apply and pay කියන තැන ටච් කරගන්න. දැන් අපි මුදල් ගෙවීමක් කරන්න හදන්නේ මේ application එකත් එක්කම. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මුදල් ගෙවන්න තියෙන්නේ. ඔයාට online හරහා ගෙවන්න පුළුවන්. මෙතන තියෙනවා select your payment method කියලා. හරිද? මෙතන ඔයාලට මම zoom කරලා පෙන්නන්නම්. මෙතන තියෙනවා credit card payment කියලා. ඊට පස්සේ තියෙනවා easy cash payment කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තට ආවට පස්සේ cash payment තියෙනවා. ඒ කියන්නේ campus එකට ගිහිල්ලා ඔයාට මුදල් ගෙවන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා m cash payment කියලා. ඉතින් ඔයාට මේ දෙකෙන් මේ හතරක් තියෙන option හතරෙන්ම ලේසි ඔයාට credit card payment ගෙවන්න පුළුවන්. මම නම් credit card payment එකක් තමයි කරේ. ඔයාට ඕන නම් campus එකට ගිහිල්ලා payment එකක් කරන්න පුළුවන් මේ cash payment කියන තැනින්. හරි. මෙතන තියෙනවා ඊට පස්සේ දැන් අපි credit card payment එකක් කරමු. ඒක කරන විදිය මම පෙන්නන්නම් ඔයාට. ඉස්සෙල්ලම තියෙනවා click the credit card payment option above කියලා. ඉතින් මෙතන එකපාරක් ඔයා ටච් කරන්න credit card payment කියන තැන. හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් welcome the Open University secure payment gateway කියලා. ඉතින් මෙතන තියෙනවා application details කියලා. ඉතින් මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේක screenshot එකක් ගන්න. හරිද? ඒක ඔයා ළඟ තියාගන්න. මෙතන තියෙනවා application fee කියලා. හරිද? මේ තියෙන්නේ රුපියල් 500ක ගාස්තුවක් අය කරනවා. හරි ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ රුපියල් 530ක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට වැඩියෙන් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ ඔයාලා මෙතන ඇප්ලිකේෂන් නම්බර් එකක් දීලා තිනවා. ඒක ඔයා අනිවාර්යයෙන්ම කොහේ හරි තැනක ලියලා තියාගන්න. නැත්නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. හරි ඊට පස්සේ කරන්න තියෙන මෙන්න මෙතන තියෙනවා submit කියලා. ඉතින් මෙන්න මෙතන එකපාරක් ඔයා ටච් කරගන්න. හරි දැන් ඔයා බලන්න මෙන්න මෙතනදී තියෙනවා
ඇප්ලිකේෂන් ඩීටේල්ස් වල හරිද පේමන්ට් ටයිප් එක තියෙනවා ක්‍රෙඩිට් කාඩ් කියලා. ඊට පස්සේ පේමන්ට් එක රුපියල් 500ක් තියෙනවා. ඊට පස්සේ අදාළ ඔයගේ ප්‍රෝග්‍රෑම් එක සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එක තමයි ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ඔන්ටර්ප්‍රනර්ෂිප් ස්මෝල් බිස්නස් මැනේජ්මන්ට්. ඊට පස්සේ ඇප්ලිකේෂන් නම්බර් එක බලන්න. ඊට පස්සේ ඇකඩමි කී එක තියෙනවා. ඊට පස්සේ නේම් එක හරිද බලන්න, ඊමේල් එක හරිද බලන්න, මොබයිල් නම්බර් එකත් හරිද බලන්න. ඒවා හරි නැත්නම් නැවතත් ගිහිල්ලා එඩිට් ප්‍රොෆයිල් කියන තැනින් ඔයාලට ඩීටේල්ස් වෙනස් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කන්ෆර්ම් බටන් එක. මේ තියෙන්නේ. මේ කන්ෆර්ම් බටන් එක එකපාරක් ඔයා ටච් කරගන්න. හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතන තියෙනවා payment details කියලා. ඉතින් මෙතන ඔයාලට ඔයාගේ Visa card එකක් නම් තියෙන්නේ master card එකක්ද කියලා ඉස්සෙල්ලා බලා ගන්න. හරිද? ඊට පස්සේ මෙතන ඔයාලට කරන්න තියෙන්නේ Visa card නම් මෙන්න මෙතන තියෙනවා Visa කියලා. ඊට පස්සේ master card එකක් නම් මෙන්න මෙතන ටික් එක දාන්න තියෙන්නේ. ඔයා card එකේ බලන්න පිටිපැත්තේ මෙන්න මේ icon දෙක තියෙනවද කියලා Visa හරි නැත්නම් master card හරි කියලා තියනද බලන්න. ඊට පස්සේ card එකේ නම්බර් එකක් තියෙනවා. credit card එකේ නම්බර් එකක් තියෙනවා ඉස්සරහම දිග අංකයක්. හරිද? ඒ අංකේ කාඩ් නම්බර් එක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ කාඩ් එකේ පිටිපැත්තේ තියෙනවා expire month එක. ඊට පස්සේ මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් year එකත් බලා ගන්න පුළුවන් කාඩ් එකේ පිටිපැත්තේ. ඊට පස්සේ කාඩ් එකේ පිටිපැත්තේ තියෙනවා CVN කියලා. ඒ කියන්නේ ඉලක්කම් 3ක තියෙනවා අංක 3ක්. හරිද? එතන මෙන්න මේ කොටුවේ සිලෙක්ට් කරගන්න මෙතන ටයිප් කරගන්න ඒ අංක 3. ඊට පස්සේ උඩ කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා pay කියන බටන් එක. මේ pay බටන් එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ කාඩ් එකෙන් රුපියල් 500ක් කපාගෙන ඔයාට අනිවාර්යයෙන්ම ෆෝන් එකට මැසේජ් එකක් එන්න පුළුවන්. 500ක් කැපුණා කියලා. ඉතින් 500 කැපුණා කියලා මෙසේජ් එකක් ආවනම් ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක සක්සස්ෆුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකේ මුදල් ගෙවලා තියෙන්නේ, ඇප්ලිකේෂන් එක ගිහිල්ලා තියෙන්නේ. හරි. ඉතින් මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් මේ විස්තර. මෙතනට වෙනකන් විතරයි ඔයාට මේ වීඩියෝ කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද කැම්පස් එකට ගිහිල්ලා මුදල් ගෙවන්නේ කියන එක. හරි. මෙතනින් ඔයාලා බලා ගන්න පුළුවන් කෑෂ් පේමන්ට් කියන එකක්. හරිද? මෙන්න මෙතන තියෙනවා කෑෂ් පේමන්ට් කියලා. මෙන්න මේක එකපාරක් ඔයා ටච් කරගන්න. හරි මෙතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඇප්ලිකේෂන් නම්බර් එක හරිද ඊට පස්සේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සර්ටිෆිකේට් ස්මෝල් බිස්නස් මැනේජ්මන්ට් කියලා ප්‍රෝග්‍රෑම් එක නේම් එකත් හරිද බලන්න ඔයාගේ NIC එක හරිද බලන්න ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆී එක මෙතන රුපියල් 500 කියලා තියෙනවා හරි මේ පහලින් බලා ගන්න පුළුවන් please follow the following instruction to make payment cash කියලා ඉතින් මෙතන ඇප්ලිකේෂන් නම්බර් එක තියෙනවා ඊට පස්සේ මෙතනට ගියට පස්සේ ඔයගේ සෙන්ටර් කියලා එකක් තියෙනවා මෙන්න මෙතන ඔයා එකපාරට ටච් කරගන්න හරි ඉතින් මෙන්න මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මුදල් ගෙවීම කිරීමට කරුණාකර පහත උපදෙස් අනුගමනය කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ විවෘත විශ්වවිද්‍යාල ඔයාගේ ළඟම තියෙන මධ්‍යස්ථානයට ගිහිල්ලා මුදල් ගෙවන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට ඒකට කරන්න පුළුවන් මෙතන තියෙනවා ඔයාලා මුද්‍රණ යන්ත්‍රයක් තිබේ නම් ඒ කියන්නේ මුද්‍රණ යන්ත්‍ර පහසුකමක් තියෙනවා නම් මෙන්න මෙතන ටච් කරන්න තියෙනවා ඔයාලට. හරිද? හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මුදල් ගෙවන්න තියෙන්නේ. ඉතින් අපි දැන් අද කතා කරේ මේ බිස්නස් entrepreneurship and business management කියන මේ ප්‍රෝග්‍රෑම් එක සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන Open University වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙලා කොහොමද මේකට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් යොමු කරන්න කියන එක තමයි අද කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක 2026 නැත්නම් 28 ඕනම අවුරුද්දක බැලුවත් මෙන්න මේ ක්‍රමයට තමයි ඔයාලට ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්න තියෙන්නේ. ඉතින් මම මේ වගේ එක වීඩියෝ එකක් විතරයි අරන් එන්නේ. හැම අවුරුද්දකටම මේක අලුත් වීඩියෝ එකක් විදිහට අරගෙන ඉන්නේ නැහැ. මොකද මේ ක්‍රමේ තමයි තව අවුරුදු 5-6ක් ගියත් තියෙන්නේ. මේකේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් දාන්න තියෙන්නේ.